චූටි ශාකි බබාගේ චූටි කරට එයා ඉඳුල් කට ගන්න දවසට තාන්න පංචායුධයක් ගන්න. මම නම් නෙවෙයි හැබැයි ගන්නෙ අපේ අත්තම්මි තමා එයාට මේ පංචායුධය අරන් දෙන්න හදන්නේ. අපේ දෝනිට බද්දෙන දවසේ දාපු පංචායුධය ගමේ අම්මි තමා අරන් දුන්නේ. ඉතින් මෙදා පාර මෙහි අත්තම්මි තමා පුතාට අරන් දෙන්නේ. අවුරුදු 10ක කාල පරතරයට හරියට එදා තිබුණු මිලට වඩා 10 ගුණයකට ආසන්න වෙන්න යන රත්තරන් මිල අහස උසට මිල ගිහිල්ලා ඉතින්. අත්තම්මිගේ වැඩකට අපි පෝස්ට් ඔෆිස් එකට ආවා. දැන් ඉතින් ගොඩක් වැඩ වෙනත් ආයතන හරහානේ කරගන්නේ ගොඩක් කට්ටිය. මං හිතන විදිහට ඉතින් සමහරක් විට දැන් ඉන්න සමහර අය පෝස්ට් ඔෆිස් එකක් දැක්කලා නැති අයත් ඇති ඉතින්. එකවරම වැඩ දෙක තුනක් කරගන්න බලාගෙන තමයි මම නම් කොහොමත් එළියට ආවොත් ඒ වෙන්නේ ඉතින්. අදත් එහෙම තමයි මල්ලි බබාට පංචායුධයකුත් අරගෙන ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා අම්මගේ වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ අපි මල්ලි බබාට ඉඳුල් කට ගන්න දවසට අඳවන ලස්සන ඇඳුමකුත් ගත්තා. එතන වීඩියෝ නම් ගන්න ගියේ නැහැ මම. එතන හරිම රස්නේ. මං හිතන්නේ මේ ෂොප් එකටම එක ෆෑන් එකයි දුකයිද තිබුණේ. ඊට පස්සේ තමයි අපි මෙතනට ආවේ පොල් තෙල් ගෙනියන්න. අර වතුර බෝතල් තියෙන්නේ ලීටර් 20. අන්න ඒකට පොල් තෙල් දාලා ෆිල්ටර් කෑල්ල යටට දාලා ඒ විදිහට තමයි අපි ෂොප් එකේ පොල් තෙල් සෙල් කරන්නේ. කවන බබාගේ වැඩවලට එළියට යන්න හදන දෙවනි දවස. අපි දෙන්නම නාලා ෂොප් එක අරින්න කලින් ගිහිල්ලා එන තමයි මේ හදන්නේ. අපි ගෙදර කැවිලි මොකත්ම හදන්නේ නැහැ. හස්බන්ඩ්ගේ අම්මා කැවුම් කොකිස් හදලා දීලා ගියා. තව 5 වර්ගයක් මම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම මේ අර කැවිලි තියෙන කඩේකට ගිහිල්ලා ඒ ටිකකුත් බලලා තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරන් යන්න තමයි මේ පැංචත් එක්කම රෙඩි වෙන්න. චච්චා මෙයාගේ කටේ තියෙන්නේ අම්ම නෙවෙයි තාත්තා. මම කලින් කරපු channel එකේ vlog වල නම් මම කීප සැරයක්ම ඔයාලත් එක්ක මේ ගැන කියලා ඇත්තේ. මම සාමාන්‍යයෙන් එළියට යනකොට එදා දවසේ මට කරගන්න වැඩ ගොඩාක් තියෙනම් මේ විදිහට ලිස්ට් එකක් හදාගෙන අර අපි දැන් යන පාර තියෙනවානේ. ඒ පාරත් එක්ක මේ මම තැන් වලට යමු කියලා ටැක්සි එකේ ඒ අයට කියනවා. ඉතින් පිළිවෙලට ඒ වැඩ ටික මට පහසුවෙන් එක වැඩක්වත් අතපසු නොකර කරගන්න හොඳම ක්‍රමය තමයි මට නම් මේ විදිහ. බබාට මම ඔන්න පොඩි සෙල්ලම් බඩුවකුත් ගත්තා. එයාට වාහනයක සෙල්ලම් බඩුවක් අරන් දුන්න පළවෙනි දවසේම. මෙන්න මේ විදිහට බඩු ටිකත් අරගෙන අපි ආපහු ගෙදර එන්නයි හදන්නේ. ඔන්න හෙට
තමයි අපේ සන් කැටේ ඉඳුල් කට ගන්න හදන්නේ. දැන් නම් රෑ 10ත් පහ වෙලා මේ ෂොප් එකත් වහලා ඇවිල්ලා බබාලා දෙන්නවත් නිදි කරවලා හෙට දවසට මට ගොඩාක් දේවල් දැන් තියේ ලෑස්ති කරගන්න. ඔක්කොටම කලින් අපි දෙන්නට රෑ කෑමත් හදලා කාලා තමයි මම ඔන්න ඒ වැඩ ටිකට රෙඩි වෙන්න හදන්නේ. ඉඳුල් කට ගන්න චාරිත්‍රයට ඕනේ හැම දෙයක්ම වගේ ගෙනපු විදිහටම ඔන්න මේ සුඩට තමයි අතහරින්න ඉතින් අපි දෙන්නම. දැන් හිමීට මම ලෑස්ති වෙන්නේ මේ උදේට මට ඒ දේවල් ගන්න පහසු වෙන විදිහට මේ ටික හොරගන්න. මේක චාරිත්‍රයක් නේ. ඉතින් අපේ අම්මලාගෙන් අහලා එයාලා කියපු විදිහට කැවිලි 7 වර්ගයකුයි පළතුරු 7 වර්ගයකුයි තමයි ඔන ගන්න කිව්වේ. ඉතින් පළතුරු ටික එහෙම මම අර ලොකු සවන් තැටියකට පිළිවෙලකට අහුරගත්තා. ගෙනපු බෑග් වලින් අයින් කරලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කැවිලි වර්ග ටික පිළිවෙලකට එක තැනකට වෙන්න හොරගන්න තමයි හදන්නේ. අර මම කලින් කියපු විදිහට අම්මා කොකිස් අතිරස කැවුම් හදලා දීලා ගියා. මම ටවුමට උදේ ගිහිලා අලුවා විතරයි ගත්තේ. මොකද මට අපේ ෂොප් එකේ තියෙන දේවලුයි තව මගේ හස්බන්ඩ්ගේ නංගිගේ හස්බන්ඩ්ගේ අම්මා රුලන් හදලා ඒවලා තිබුණේ. එයා බදුලි හාලියල ඉඳලා තමයි ඒව හදලා ඒවලා තිබුණේ. හස්බන්ඩ්ගේ අතේ. එයා වැඩ කරන රූඩ් එකේ එහෙනේ. ඉතින් නැන්දේ ගොඩක් ස්තුතියි ඔයාට මේ ඉක්මනට ඒ ටික මට හදලා එව්වට. ඔන්න දැන් නම් මගේ මේ වැඩ ටික ඉවරයි. ඔළුවට ඉතින් හරිය නිදහස්. මොකද මේ හැමදේම ආයෙමත් මේ කරන්නේ හරියටම අවුරුදු 10කට පස්සේනේ. ඒකත් තනියම ඉතින්. බලන්නකො ඉතින් පාන්දර 3:00ට මේ දෙන්නම ඇහැරුණේ. මේ නම් 5ට විතරමයි හිතේ පොල් ගහලා දුන්න හස්බන්ඩ්. ඊට පස්සේ මල්ලි බබාවත් බලාගෙන ඉඳලා දෙන්නටම පුටුවේ නින්න ගිහිල්ලා. කිරිබත් එක කපන්න ඕනේ මේ ට්‍රේ එක හොදලා පිහදලා අරන් තියලා මම මේ හදන්නේ මම මීට කලින් නොකරපු ලස්සන දෙයක් කරන්න. අද මම මේ චාරිත්‍රය කරන තැන කැවිලි ටික තියන්න හදන්නේ නෙළුම් කොලේ උඩ. එක වර්ගයකට එක ගානේ අරගෙන හොරගන්න තමයි ලෑස්තිය. ඊට කලින් මම ඊයේ හම්බුණු මේ නෙළුම් කොළ ටික මම ෆ්‍රිජ් එකේ දාලා තමයි අරන් තියාගත්තේ. ඉතින් දැන් ඒ ටික ආයෙමත් හොදලා පිහදලා අරන් තියනවා පස්සේ හොරගන්න කලින්. පූජාවට කිරිබත් අයින් කරලා ඊට පස්සේ අපේ බත් කන බබාටත් මම මේ විදිහට ප්ලේට් එකකට අයින් කරලා ට්‍රේ එකට ඉතුරු ටික දාලා ඒ ටික කෑලි වලට කපා ගන්නවා. නැකත් වෙලාවට තව පැයකටත් වඩා තියෙන හින්දා මම අර නිවෙන්න ඇති වෙන්න කිරිබත් ටික තියාගන්න ඕනේ හින්දා ඔන්න ඔය විදිහට ලන්සෙට් එකකින් හොඳට කිරිබත් එක කවර් කරලම අරන් තියෙනවා. බස් එකේ වැඩ කරන මල්ලිගේ අම්මා ඔන්න පොල් ගොලි හදලා එවලා උදේම මල්ලිගේ අතේ. මට යා බස් එක හොදන්න එනකොට ඔන්න ගෙනත් දුන්නා. ලුණු මිරිසත් හදලම ඔන්න මන් දැන් ලෑස්ති වෙන්නේ කැවිලි ටික එක ට්‍රේ එකකට අඩු කරගන්න තියෙන පාර්සල් වලින්. හුඟ කාලයක් බලන් ඉඳලා ළඟටත් ආවට පස්සේ තාමත් අදිය වගේ මෙයා අපි ළඟට ඇවිල්ලා. වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. ඒත් දැන් මාස 9කුත් පහ වෙලා අපේ මල්ලි බබාට ඉතින්. ඔන්න ඉඳුල් කට ගන්න චාරිත්‍රයට නැකත් වෙලාවත් හිමින් ලංගනවා. සේරම වැඩ ටික ඉවර කරලා මේ හරිය ලස්සනට පිළිවෙලක් කරගන්න විතරක් තියලා මල්ලිටත් වොෂ් එකක් දාලා අවවත් අඳවලා අක්කි බබාටත් ලෑස්ති වෙන්න කියලා මමත් අලුත් ඇඳුමක් එහෙම ඇඳලා මේ පිළිවෙලක් කරගන්නේ ඒ ලස්සනම දවස හරි ලස්සනට ඒ චාරිත්‍රය ඉටු කරන්න එයා වෙනුවෙන්.
වර්ග 7ක්, පළතුරු වර්ග 7ක්, කිරිබත් පිඟානක්, සල්ලි පිඟානක්, කරට දානගත්තු පංචායුධය, ගෙදර යතුර, වාහනේ යතුර. එයා පුතෙක් නේ. මට හිතුණා සෙල්ලම් කාර් එකකුයි බෙට් එකකුයි බෝලකුයි තියන්න. තව පොතක්, පෑනක්, පැන්සලක්, තව සිංහල හෝඩිය, ඇල්ෆබෙට් එක, ඊට පස්සේ චිත්‍ර කතන්දර පොතකුයි පින්තූර පොතකුයි ඒ දෙකකුත් අරන් තියුවා මේ හරියට. නැකතට කවන්න කලින් අපි බෞද්ධ නිසා අපි මොළේ පහන් බුද්ධ පූජාව පූජා කරලා ඒ ආගමික වතාවට ඉටු කරලා තමයි ඔන්න අපේ සෝස කැටයට මුලින්ම තාත්ති අතින් සුබ නැකතින් කිරිබත් කැව්වේ. එන්න මගේ මානික එන්න. සුදු බෝලේ. Tony deh, ini sudah. Jadi rasa buat kan semua hati. Mama ya itu karya kil. Ale. Mesti tata ke baik ke kuni. Selama kandoni, itu mesti ratra badoni, itu mesti gideroni, itu mesti baik ke kuni. නේද සුද්දා? සුදු බෝලේ? අදාළ නෑ. හරි අදාළ නෑ. පැත්ත හරිද බලන්න එකේ තියෙන පැත්ත තියෙනවා. Ali, bakal ni. Halo? Halo? Baba ada bakal dan dia kawin ada. What? ඉතින් අපි මේ වැඩේදී කාටවත් මෙහෙම විශේෂයෙන් කියලා කිව්වේ නැහැ. අක්කි මීට අවුරුදු 10කට කලින් ඉදුල්කට ගාදී නම් අපි පොඩි උත්සවයක් වගේ කරා. පාර අපි කාටවත්ම විශේෂයෙන් කියලා කිව්වේ නැහැ. ඉතින් මම අර ළඟින්ම වගේ ගොඩාක් හිතවත් ගෙවල් 7කට කැවිලි පළතුරුයි පාර්සල් කරලා යවුවා. මෙහි අත්තම්මෙත් ඉතින් ආවේ නැත්තේ. එයා ඊට කලින් දවසේ දත් වලට ක්ලිනික් එකක් තිබුණ බදුල්ල හොස්පිටල් එකේ. ඉතින් එයා අර කලින්ම පංචායතයකුත් අරන් දීලා එයා කලින්ම එයාගේ දුව ළඟට ගියා ඒ ක්ලිනික් එකට යන්න ඕනේ නිසා. සුද්දා? සුදු පව්ව පාකෙට ගෙඩි අලි ඉවරයි අපි හොර ළඟ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ශාකේ බබාගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය මේ විදිහට හරි ලස්සනට කෙරුණේ. ඉතින්
මගේ පැටවුන්ට වගේම මේ ලෝකේ සියලුම දරුවන්ට කුස ගින්න නම් නොදෙනේවා ඔවුන්ගේ දෙමාපියන්ට හැකි අයුරින් ඔවුන්ගේ දරුවන්ව පෝෂණය කරන්නම ලැබේවා.